happy birthday. Hi. ඉතින් ඔන්න අද පස්වෙනි දවසේ ජෙවන්ගේ බර්ත්ඩේ vlog එකේ අදත් එළියට යනවා පොඩ්ඩක් මේ Hi. Say hi. මේ ඉන්නේ අපේ birthday boy. Yang puta yang. Eyaට ලෑස්ති වෙනොත් මේ ඉන්න බෑ යන්න ඕනේ. යන් කොහෙද යන්න ඕනේ මා පුතාට? අපිට කවවත් නන්නේ නැහැ. බෝන් යන්න බෝන්. ජෙවන් බයි. සුදු මහත්තයා. අද පස්වෙනි දවසේ. අද ජෙවන් අද බර්ත්ඩේ බොයිව එක්කගෙන යනවා. එයා ආස දේවල් අරගෙන දෙන්න. නේද? සුදු මහත්තයා. यार බලන්න જાති ගොඩයිනේ. say hi. hi කිය. hello. නෝෙන්න උඩට. මොනවද? ඔන්න day 5. අද බර්ත්ඩේ බෝයි එක්කගෙන යනවා. එයා ආස දේවල් අරගෙන දෙන්න. දෙව් බබා. සුදු මහත්තයා. where is your sunglass? Bye kian amme bye bye kita bye kan kita bye kan mage sedibittage hetu birthday ekane neda ජවන්ගේ මේ සාගි ගන්න යන දවසේ තව දෙන්නේ පස්වෙනි දවසේ ඔන්න වේදනාව අල්ලගත්තා අතේ යන්නේ පස්වෙනි දවසේ උමේෂ් නන්දි දිමුතුමා මේ අල්ලගත්තා යෝ අද බර්ත්ඩේ බෝයි එක්කගෙන ආවේ හෙලෝ ඉතින් ඔයාලව ගොඩාක් ආදරෙන් channel එකට එකතු කරගන්නවා දිගටම වීඩියෝ එකත් එක්ක එකතු වෙලා ඉන්න මේ බලන්න අපි ඇඳුම් ගත්තා නේ ජීවන් ඇඳුම් ගත්තා නේද නේ මේ තව කපාඩ එකක් තියෙනවා අම්මයි කරේ දේවගේ කේක් එක කහ පාට නේද දේව ඕ අය උපන්නිනේට එනුන්ට උලන්න ආවද ඈ මේ පාට ටී-ෂර්ට් එක ජෙවන් සුදු මහත්තයා ජෙවන් මේ බබා ජෙවන් ඉතින් ඔයාලා තාමත් අපිත් එක්ක එකතු වෙලා ඉන්නේ මේ ජෙව් බබාගේ බර්ත්ඩේ vlogs ටිකත් එක්ක දිගටම එකතු වෙලා ඉන්න ඉස්සරහට මොනවද වෙන්නේ කියලා බලන්න. ඔන්න ජවන්ගේ මේ පස්වෙනි දවසත් ඉවරයි. කළුවලයි අපි ගෙදර ආවා ජෙව් බබාට තව පොඩි බරු ටිකක් ගත්තා ඔක්කොම නම් වීඩියෝ කරන්න බැරි වුණා. ඉතින් මෙයාත් එක්ක හරි අමාරුයි. මං ඉතින් හිතුවා අපි ගියපු එක දවසකවත් ජෙවන් බබාව එක්කන් ගියේ නැහැනේ. ඒ නිසා අද එක්කගෙන ගියා බර්ත්ඩේ බෝයි. හෙටම මණිකගේ උපන්දිනනේ. මයි සුදු පුතාගේ. එහෙනම් ජෙවන්ගේ බර්ත්ඩේ එක දවසට හම්බෙමු. Happy birthday to Dama.
Happy birthday. Mau පුතාට සුබ උපන්දිනයක් කිව්වා. ඔන්න ඉතින් අපි අපේ වැඩේ ටක් ගාලා කරන්න පටන් ගත්තා. මොකද මේ වෙලේ ජෙව් බබාව මම රූම් එකෙන් එළියේ වෙන තැනක තියලා තමයි ආවේ. කියන්නේ අපේ යාළුවෙක්ගේ රූම් එකකට එයාව ගෙනිහින් තිබ්බ අම්මත් එක්ක. මොකද මට ඕන වුණා එයාව සම්පූර්ණයෙන්ම සර්ප්‍රයිස් කරන්න එයාගේ බර්ත්ඩේ එකට. ඉතින් ජෙව් බබාගේ තාත්තා නම් නයිට් කරලා ආවේ දැන් ටිකකට කලින්. ඒ වුණාට එයාත් මට ලොකු සපෝට් එකක් දුන්නා. මම මේ හිතේ තියාගෙන ඉන්න වැඩේ ඒ විදිහටම කරන්න. අපි ජෙව් බබාව පොඩ්ඩක් එළියට යවුවා. අපේ දැන් වයකරු ලොකු වුණානේ අනේ බලන්නකෝ. That's my fault because I didn't check the inches. JEVY okay. අපි බලමු ජෙව් බබා සර්ප්‍රයිස් දෙන්නේ කොහොමද කියලා. Happy birthday, Jewel. මම ජෙව් බබා හම්බුන කාලේ ඉඳලම හිතේ තියාගෙන හිටියා ජෙව් බබාගේ ෆ්‍රෙෂ් බර්ත්ඩේ එක හැම ලොකුවට සෙලිබ්‍රේට් කරන්නේ නැහැ. පාටි හැම දාලා. මොකද යාලා තාම චූටිනේ යාට තේරෙන්නේ නැහැ නේ යාගේ බර්ත්ඩේ එක. එහෙම කියලා ඉතින් අපි දෙන්නගේම ප්ලෑන් එක තිබුණේ අපේ ෆැමිලි එකේ කට්ටිය විතරක් පොඩියට මෙහෙම සෙලිබ්‍රේට් කරලා ජෙව් බබාස හැමදේම යාට අරගෙන දෙමු කියලා තමයි අපි දෙන්නගේ ප්ලෑන් එක වෙලා තිබුණේ. ඉතින් මම හිතපු විදිහටම මට ඒ දේ ලස්සනට කරගන්න පුළුවන් වුණා. අපි මේ එකට තමයි ලෑස්ති වෙන්නේ. අපේ වැඩ ගොඩක් දුරට ඉවරයි. අපේ සුදු මහත්තයා ගොඩාක් ආස ටෝයි තමයි ඉතින් වාහනවලට. අනේ මන්ද හරිම ආසයි වාහනවලට. එයා විත්තින් සතුටු කරවන්න අපිට ගන්න තිබුණේ වාහන විතරයි. ටෝයි විදිහට එයා හැම ටෙඩිලට එහෙම වැඩි කැමැත්තක් නැහැ. වෙන කිසිම දෙයකට කැමති නැහැ. වාහනවලට තමයි ගොඩාක් කැමති. ඉතින් අපි එයාට ගත්තේ ගොඩාක් වාහන. එයාට ගිෆ්ට් එහෙමත් ගොඩාක් හම්බ වුණා බර්ත්ඩේ එකට. පාටියක් ගත්තේ නැති වුණාට අපේ යාළුවෝ ගොඩාක් එයාට ගිෆ්ට් ගෙනත් දුන්නා. ඒත් ඉතින් වාහන තමයි. ඔන්න ඔය විදිහට අපි චූටියට ඩෙකරේෂන් එකක් කළා. මම සැරෙන් සැරේ ගිහින් ජෙව් බබාව බලලා ආවා. මොකද එයා දන්නවද අම්මී තාත්තා දෙන්නම ගෙදර ඉන්නේ කියලා. ඉතින් චුට්ටක් චුරුචුරු ගානවා. අපි ඉන්න තැනම ළඟ රූම් එකක තමයි ආව තියලා ආවේ. ඔන්න බලන්නකෝ ජෙව් බබා සර්ප්‍රයිස් වෙන විදිහ. Happy birthday to you. දැකන Happy birthday. Happy birthday. Jewel? Jewel? Ne? තියන්න බලන්න ඇද? අර උඩ පුතේ. අයි. කටුලේ දෙක තුනන්නේ. ආව. දෙකක් මම. දෙකක්. Ay. Happy birthday! Dusta happy birthday! Awa! අර උඩ Awa! ඉතින් අපේ සුදු මහත්තයා ගොඩාක් සතුටු වුණා. එයා ගොඩාක් ආස වුණා එයාට අපි අරගත්තු කාර් එකට. ඒකේ තිබ්බහම ඉතින් ඒකෙන් එළියට ගන්න අපිට සෑහෙන්න දේවල් කරන්න ඕනේ. දැනටත් එයාට කා එකෙන් ඇරෙන්න වෙන කිසිම දෙයක් ඕනේ නැහැ. ඒ තරම් ඒකට ආසයි. මේ විදිහට ඉතින් අපි කේක් කපලා කාලා ජෙව් බබා හරිම ආසයි ඩාන්ස් කරන්න. එයා ආස සින්දු වලට අපි තුන්දෙනා ඩාන්ස් කරලා හරිම නිදහසේ සැහැල්ලුවෙන් එදා දවස අපි ගත කළා. ජෙව් බබාට මහන්සියකුත් නැහැ. එයා හරිම සතුටින් තමයි යාගේ බර්ත්ඩේ එක දවස ගත කළේ. ඉතින් මට හිතෙනවා මම ගත්තු තීරණය හොඳම තීරණයක් කියලා. පාටිස් මොකුත් ගන්නෙ නැතුව එයා ආස හැම දෙයක්ම අපි දෙන්න කළා. දෙව්
සුදු මහත්තයාට සතුටුද? ඉනහ වෙන්න ගානේ. හොඳයි. එහෙනම් happy birthday ජවන්. සුදු බබා මේ දවසේ මොන ජවන් සතුටුයි? ඒ බන අනේ චාට් කරලා තියෙනවනේ. බුම් බුම් ඕකද? මේ චාට් කරන්නේ කොහොමද? Oh. ජෙව් බබාගේ තාත්තිත් දැන් චෝටි බබෙක් වෙලානේ. දැන් මට චෝටි බබාලා දෙන්නෙක් ඉන්නවා බලා ගන්න. Yeah. Oh, nu gana. sama dah. Happy tu? Ane. Sudah. That's the best gift mommy select, right? और अम्मी तोरे पर हदम तैग नहीं था तो दुआ अच्छा क्या मैं यार बहन මට ආසයි අතල්ලන් ඔබේ මුවග සිපගන්න ඔබේ මුහුණ සීනාවෙන් හැමදාම පුරවන්න දුක දැනෙනා විට නුඹට මට තුරුලුව සැනසෙන්න මට ඕනේ හැමදාම නුඹේ තුරුලටම වෙන්න. ඉතින් අන්න පොරොන්දුනා වගේම ජෙව් බබාගේ ෆොටෝස් ටිකත් අරගෙන ආවා. මගේ මේ වීඩියෝ එක බලපු ඔයා හිතේ චූටි මහරි දුකකින් හිටියනම් ඒ දුක නැති වෙලා ඔයාගේ හිතට සතුට සැනසීමම විතරක් ලැබෙන්න කියලා සිංගිති අක්කා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා. එහෙනම් ආයෙමත් ලස්සනම වීඩියෝ එකකින් ඔයාලා ළඟට එනකන් හැමෝම පරිස්සමට ඉන්න.